මම ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රුවන් ජයසිංහ ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමේ සභාපති ඒ වගේම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මුඛ වෛද්‍ය වේදය පිළිබඳ මහාචාර්ය. අපි අද මෙතනට රැස් වෙලා ඉන්නේ ලෝක මුඛ සෞඛ්‍ය දිනය හා සම්බන්ධ අපි ගන්නා වූ ක්‍රියාමාර්ග පිළිබඳ සුළු දැනුවත් කිරීමක් කරන්න. අපි දන්නවා මුඛ සෞඛ්‍ය ගත්තාම මුඛ සෞඛ්‍ය කියන එක ලෝකයේ ඊ타ත්ම බහුල රෝගී තත්වයක්. ඊටු සියල්ලමට වඩා ඉදිරියෙන් තියෙන්නේ. අංක 1, අංක 2 රෝගී තත්වයන් අතර තියෙන්නේ මුඛ රෝග. දත් දිරා යාම, පීදුරු මස් ශාස්ත්‍රිත රෝග කියන්නේ ඊ타ත්ම බහුල රෝගී තත්වයක්. ඒ වගේම තමයි ජනතාව අතර මතයක් තියෙනවා මේ මුඛ සෞඛ්‍ය කියන එක ඒ තරම්ම වැදගත් තත්වයක් නොවේම. නමුත් එහෙම නෙමෙයි මුඛ සෞඛ්‍ය කියන එක ශරීරයේ සියලුම සෞඛ්‍ය සඳහා එකට බැඳිලා තියෙන්නේ. මුඛ සෞඛ්‍යයෙන් තොරව අපේ සෞඛ්‍ය ගැන කතා කරන්න බෑ. ඒ නිසා මුඛ සෞඛ්‍ය හා සම්බන්ධ දැනුවත්භාවය වැඩි කරන්න මුඛ සෞඛ්‍ය පිළිබඳ අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්න ලෝක දන්ත වෛද්‍ය සංගමය මූලිකත්වයෙන් මාර්තු මාස 20 දින මුඛ සෞඛ්‍ය දිනයේ විදිහට නම් කරලා තියෙනවා. ඒතකොට ඒකට සමගාමීව ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයත් ලෝක මුඛ සෞඛ්‍ය සංවිධානයේ අනුබද්ධ ආයතනයේ විදිහට ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයත් ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයත් විශ්වවිද්‍යාලත් සහ අනිකුත් කණ්ඩායමුත් එක්ක එකතු වෙලා අපි විශාල වැඩපිළිවෙලක් කරනවා. මාර්තු මාස 20 දින ආරම්භ කරන වැඩපිළිවෙල හරහා අපිට අවශ්‍ය කරනවා ජනතාව අතරට දැනුවත් කිරීමක් කරන්න මුඛ සෞඛ්‍යයේ තියෙන වටිනාකම පිළිබඳ. මේ වසරේ ලෝක මුඛ සෞඛ්‍ය සංවිධානයේ තෝරාගෙන තියෙන තේමා පාඨය තමයි සුවැති මුවයි සුවැති මනසයි. ඒතර මේ හරහා අපි දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ මුඛ සෞඛ්‍ය හරහා අපේ මානසික සෞඛ්‍ය වර්ධනය කරගන්න පුළුවන් කියන බව. මොකද ගොඩක් අය හිතනවා මානසික සෞඛ්‍ය මුඛ සෞඛ්‍ය අතර සම්බන්ධයක් නැහැ කියලා. නමුත් එහෙම නෙමෙයි. මුඛ සෞඛ්‍ය වර්ධනය කර ගැනීම හොඳ සිනහාවක්, හොඳ දත් දෙපළක් අනිවාර්යයෙන්ම අපිට අපේ අවශ්‍ය කරන මානසික සෞඛ්‍ය ළඟා කිරීමට ඒ වගේම තමයි සියලු ශරීර සෞඛ්‍ය ලබා ගැනීමට හේතු කාරණා වෙනවා.